मनलोल रंग सेना हदेसियुम दहरा නැවතිලා නැවතිලානේ. Hi guys, welcome to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? ඔයගොල්ලෝ සතුටින් සනීපෙන් ඇති කියලා මම හිතනවා. ඉතින් අද vlog එක නම් මම අයියත් එක්ක කොළඹ යනවා. මට වීඩියෝ කරන්න පහසු වෙන විදිහට පුංචි පුංචි බඩු වගේක් ගන්න තමයි යන්නේ. හැබැයි ඉතින් මේ vlog එක නම් ගොඩාක් දිග vlog එකක් නෙවෙයි, මේක ගොඩාක් පොඩි එකක්. ඒ කියන්නේ ගොඩක් කට්ටිය ඉල්ලලා තිබුණා. ඉතින් අලුත් ෆෝන් එකෙන් වීඩියෝ ඕනේ, vlog ඕනේ කීක ඉතින් ගොඩාක් කට්ටිය ඉල්ලලා තිබුණා. ඒ නිසා තමයි ඉතින් මං හිතුවේ නැත්තම් මම මේක වීඩියෝ කරන්නෙත් නැහැ. ඉතින් මට වීඩියෝ කරන්න හොඳ ස්ටෑන්ඩ් එකක් ඕන වෙලා තිබුණා. ඒ කියන්නේ මට යන තැනට අරගෙන යන්න පුළුවන්. ඒ වගේ මේ පහසුවෙන් මට වීඩියෝ කරගන්න පුළුවන් හොඳ ස්ටෑන්ඩ් එකක් මට ඕනේ. ඒ නිසා තමයි ඇත්තටම මේ යන්නේ. කොහොම හරි අපි මගින් කඩවල් වලින් බලාගෙන ගියා. ඒත් අපිට හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ ඉතින් අපි තීරණය කළා කොළඹම යනවා කියලා. අනික ඉතින් මට ඕනේ උනේ මේ රින් ලයිට් එක නැති ස්ටෑන්ඩ් එකක්. ඉතින් රින් ලයිට් එක තියෙන ස්ටෑන්ඩ් එක මගේ ළඟ තියෙන නිසා මට ඕනේ උනේ රින් ලයිට් එක නැති ස්ටෑන්ඩ් එකක්. ඊට පස්සේ ඉතින් හොයලා බැරිම තැන අපි කොළඹ කොටුවට ආවා. ඊට පස්සේ ෂොප් දෙක තුනකටම ගියාට පස්සේ අපිට එක ෂොප් එකක් හම්බ වුණා. ඒකේ මට උවමනා කරන ස්ටෑන්ඩ් එක තිබුණා. ඉතින් අපි ඒකත් අරගත්තා. ඉතින් ඔය තියෙන්නේ මම ගත්තු ස්ටෑන්ඩ් එක. මට ඕක පහසුවෙන් ඉතින් ඕන තැනක vlog එකක් කරද්දී උනත් අරගෙන යන්න පුළුවන්. ඉතින් අපි ඒකත් අරගෙන චුට්ටක් කොටුවේ ඇවිද්දා. මොකද ඉතින් කොටුවේ ආපු නිසා තව මොනවා හරි බඩු වගේක් ගන්න පුළුවන් කියලා හිතාගෙන ඉතින් චුට්ටක් ඇවිද්දා. මම ඔයාලට පෙන්නන්නත් එක්ක ඉතින් චුට්ටක් වීඩියෝ කෑලි දෙක තුනකුත් ගත්තා. හරි. ඉතින් දැන් මම ඔයාලට කියන්නම් මගේ ෆෝන් එක ගැන. ඉතින් අහපු අයට තමයි මම මේ කියන්නේ. ඒ කියන්නේ මං කලින් වීඩියෝ කරේ Samsung M32 එකකින්නේ. ඉතින් ඒකේ වීඩියෝ ටිකක් අපැහැදිලි. ඉතින් ඕගොල්ලෝ මගේ කලින් වීඩියෝ බලලා තියෙන අය නම් දන්නවනේ. ඉතින් මට දැන් මගේ මේ YouTube channel එක කරගන්න ඕන නිසා තමයි ඉතින් මම ෆෝන් එකක් ගත්තේ. ඉතින් ඒ ගැන අහපු අයට තමයි මම මේ වීඩියෝ එකෙන් මේක කියන්නේ. හරි. ඊට පස්සේ ඉතින් අපි එන ගමන් කඩවත හරියේ මෙන්න මේ මාළු කඩේටත් ගියා. මේකේ ඇත්තටම ලස්සන මාළු හිටියා. ඉතින් අපි ටික දෙනෙක්ව ගත්තා. ඕගොල්ලොත් බලන්නකො මෙතන ලස්සන මාළු ඉන්නවා. ඇත්තටම ඉතින් මෙතෙන්ට ගියාපුවාම මට නම් එන්න හිතුනේ නෑ. මේ මාළු දැක්කහම මාර විදිහට හිත නිවෙනවා. ඒ තරමට මේ මාරම ලස්සනයි. ඉතින් කොහොම හරි ඉතින් අපි ටික දෙනෙක්ව ගත්තා. හරි. ඉතින් ඒ වගේම තව දෙයක් කියන්න. අලුතෙන් YouTube channel එකක් පටන් ගන්න ඉන්න නංගිලා මල්ලිලා අක්කලා අයියලා ඕන තරම් ඉන්නවා. ඉතින් එහෙමයි කියලා Tamanට හොඳ ෆෝන් එකක්, කැමරාවක් ඒ වගේ දේවල්ම තියෙන්න ඕනේ නෑ. මම නම් කියන්නේ YouTube channel එකක් පටන් ගන්න. මම channel එක පටන්ගෙන කොහොම හරි දැන් අවුරුද්දක් විතර වෙන්න එනවා. ඉතින් ඒ කාලේ අතරතුර මම වීඩියෝ කරේ Samsung M32 එකකින් කියලා මම කිව්වනේ. ඉතින් ඒ වුණත් මගේ channel එක මම මේ තත්ත්වයට අරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා channel එකක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම එහෙම කිසිම දෙයක් නැහැ කියලා පටන් නොගෙන ඉන්න එපා. අනිවාර්යෙන්ම channel එක පටන් ගන්න. ඊට පස්සේ ඕගොල්ලොන්ට තියෙන කාලෙක ඕගොල්ලෝ හොඳ ෆෝන් එකක්, කැමරාවක් ඒ වගේ දෙයක් අරගෙන ඕගොල්ලොන්ට මේ channel එක තවදුරටත් දියුණු කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඉතින් අපි මාළුත් අරගෙන ජූස් එකක් බොන්න ආවා. මොකද මේ මට ඇත්තටම මාර තිබහක් තිබුණේ. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක වෙනදා වීඩියෝ වලට වැඩිය ලස්සනයි නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මට මතක විදිහට මම ගත්තේ නම් ෆලූඩා මිල්ක් ෂේක් එකක්. අයියා නම් ගත්තේ මැංගෝ ලැසි එකක්. ඇත්තටම කිව්වොත් මේ දෙකම මාරම රසට තිබුණා. මැංගෝ ලැසි එක තමයි ගොඩක්ම රස. ඊට පස්සේ ඉතින් ඒකත් ඔන්න බොන ගමන් අපි දෙන්නා පොඩි කයියකුත් දාගෙන හිටියා.
දැන් නම් ඉතින් ඔය එයාගේ මැංගෝ ලැස්සි එකත් මං ඉල්ලන ගමන් තමයි ඉන්නේ. එයා ඉතින් මට විහිළු කරනවා හැමදාම එයා ජූස් එකක් ගත්තොත් එයාගේ ජූස් එකත් බොනවා කියලා. එහෙම තමයි ඉතින් නේද අපි ගන්න ජූස් එකම බොන්න ඕනි කියලා නීතියක් නැහැනේ. ඉතින් යාළුවනේ අද දවස ඔන්න ඔය විදිහට තමයි ගත වුනේ. අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා ෂෙයා කරන්න. ඉතින් ඉදිරියටත් මේ වගේ ලස්සන vlog ඕනේ නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාට ආදරයෙන් ආරාධනා කරනවා. එහෙනම් ඉතින් අලුත් vlog එකකින් හම්බෙනකන් අදට ගිහිල්ලා එන්නම්. ඕගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.